නව ක්‍රිකට් පුහුණුකරු විදේශිකයෙක් කළු විතරණ පත් කරන්න තීරණය කරන්නේ නැහැ. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය එම ධුරයෙන් ඉවත් වන බව පසුගිය එංගලන්ත සංචාරයෙන් පසුව පැවසුවා. 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් පසුව පුහුණුකරු ධුරයෙන් ඉවත් වන බව එහිදී සනත් ජයසූරිය ප්‍රකාශ කළා. සනත් ලෝක කුසලාන තරඟාවලියට පෙර එසේ පැවසුවද පාකිස්තානයට එරෙහිව ඊයේ පැවති තරඟයෙන් පසුව පැවසුවේ ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කළ යුතු බවයි. සනත් ජයසූරිය කොන්ත්‍රාත් කිවිසුම අවසන් වීමට පෙර පුහුණුකරු ධුරයෙන් ඉවත් වන්නේ නම් ඊයේ ඒ නිවේදනය කිරීමේ අවස්ථාව තිබුණා. කෙසේ වෙතත් සනත් එවැනි නිවේදනයක් නොකළේය. එංගලන්ත සංචාරයෙන් පසුව පුහුණුකරු තනතුරෙන් ඉවත් වෙනවා කියලා මම කිව්වා. ඒත් මගේ කොන්ත්‍රාත් කාලය ඉවර වෙන්නේ ලබන ජූනි මාසයේ. ඒ නිසා මම ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. යයි සනත් ජයසූරිය ඊයේ තරඟෙන් පසුව මාධ්‍ය හමුවේදී පැවසුවා. සනත් ජයසූරිය පුහුණුකරු ධුරයෙන් ඉවත්වීමෙන් පසුව පුරප්පාඩු වන එම තනතුරට ශ්‍රී ලංකා හිටපු ආරම්භක පිතිකරුවෙකු මෙන්ම 1996 ලෝකශූර ශ්‍රී ලංකා පිරේ ප්‍රබල සමාජිකයෙකු වූ රොමේෂ් කළුවිතාරණ පත් කිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙනවා. රොමේෂ් කළුවිතාරණ මීට පෙර ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සමාජිකයෙකු ලෙස සහ ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළා. කළුවිතාරණ තේරීම් කමිටු සමාජිකයෙකු ලෙස කෙසේ වුවද ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස සාර්ථක වූයේදැයි දැඩි සැකයක් තිබෙනවා. ඔහු එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරද්දී ඇතැම් ක්‍රීඩකයන්ට වැඩි සැලකිල්ලක් දැක්වූ බවත් ඇතැම් ක්‍රීඩකයන්ගේ කේලම් අසා ඇතැම් ක්‍රීඩකයන් නොසලකා හැරි බවටත් විවේචනයක් එල්ල වුණා. රොමේෂ් කළුවිතාරණ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරු ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව මේ දක්වා වසර 10කට වැඩි කාලයක් පාසල් ක්‍රිකට් කණ්ඩායමක හෝ පුහුණුකරු ලෙස කටයුතු කර නැති බව බොහෝ දෙනෙක් පවසනවා. එවැනි පුද්ගලයෙකු වැටී ඇති ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ධුරයට පත් කිරීම කෙතරම් කාලෝචිතද යන්න වරක් දෙවරක් නොව කිහිප වරක් සිතා බැලිය යුතු වෙනවා. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී පැවසුවේ ඒ පිළිබඳව අවධානය යොමු කර තිබුණද සනත් ජයසූරිය එම තනතුරෙන් ඉවත් වූ පසු පුහුණුකරුවෙක් තෝරා ගැනීම සඳහා කටයුතු කරන බවයි. දේශීය හෝ විදේශීය පුහුණුකරුවෙකු මේ දක්වා හඳුනාගෙන හෝ තෝරාගෙන නොමැති බවද එම නිලධාරියා පැවසුවා. විදේශීය පුහුණුකරුවෙකු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න බලාපොරොත්තුවක් නැහැ. විදේශීය පුහුණුකරුවෙකු ගේන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. පිරිමි කණ්ඩායමට පමණක් නෙවෙයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමටත් විදේශීය පුහුණුකරුවෙකු පත් කරන්න අපි සැලසුම් කරලා තියෙන්නේ. ඒ නිසා ඔය එක එක තැන්වල කියවෙන කිසිදු පුහුණුකරුවෙකු තාම තෝරාගෙන නැහැ. ඉදිරි සති කිහිපයේදී මොකද වෙන්නේ කියලා බලමු. යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා. මෙවැනි විශේෂ පුවත් මෙන්ම දැනුම ඉහළ නංවන දෙස් විදෙස් පුවත් දැනගන්න ලංකා ඩේ ටු ඩේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.